සුබ දවසක් මගේ යාළුවන්තුමා. අද මම ඔයාලට කියන්න යන්නේ නිත්තෑවන් ගැන. ඉතින් කවුද මේ නිත්තෑව? නිත්තෑවන් යන නමය වුණත් පොඩි හිතේ බයක් ඇති වෙනව නේද? අපි දැන් නිත්තෑවන්ගේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලමු. ඈත අතීතයේ මහා කැලවල් වල නිත්තෑවන් ජීවත් වෙලා තියෙනවා. මේ නිත්තෑවන් තෙර උස නැහැ. කොණ්ඩේ වවාගෙන ඉන්නේ. මූණ කළු පැහැයක් ගන්නවා. නිත්තෑවන් වඳවීමට ප්‍රධාන හේතුව තියෙන්නේ මේ කැලේ ජීවත් වූ වැඩි ජනතාව විසින් නිත්තෑවන් ඝාතනය කර අවසන් කර දැමුවා කියලා කටකතා අසන්න ලැබෙනවා. මෑත කාලයේදී නිත්තෑවන් ගැන අහන්න ලැබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට නිත්තෑවන් මුණගැසීම් වලට සාක්ෂි ලැබිලා තියෙනවා. ඔවුන් කියන විදිහට නිත්තෑවන් අඩි 2ක් පමණ උස කළු කොණ්ඩේ කරගාවට වවාගත්ත යන කොට්ඨාසයක්. ඔවුන් ඉතා වේගයෙන් යාන්ත්‍රණ ගමන් කරන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. තියෙනවා. ඊට පස්සේ දෙවෙනි දවසේ තමයි මේ පැත්තෙන්දම තියෙන්නේ. දැන් දවස් 3කට ඉස්සෙල්ලා අපේ පුංචි කෑ ගැහුවා. මං දුවගෙන ගියා. ඒ දුවගෙන යනකොටත් එයා එතන හිටියා. දාඩිය පෙරාගෙන ඇඟේ පාරුළු සෑහෙන තිබ්බ. මිටි මිනිස්සේ පොල්ලක් අරේ දාගෙන එහා වත්තට පැන්න කියලා තමයි කිව්වේ. බිමට නැති පිච් එක ගන්න කියලා බිමට නැමුණා. ඒ නැමෙනකොටම කළු මහත මේ මිටි මිනිස්සෙක් මාව එකපාරටම ඇදලා අල්ලගත්තා. අල්ලගන්නකොට මං නිකන් කෑ ගහගෙන දුවගෙන ආවා පස්සට. එතකොට මේ මිනිස්සේ මාව ඇතර ඉපත් මහත් එහෙම සේරම එළියට ආවා. අතර වටේ අල්ලපු ගෙවල් වලත් ඒකක් කියන දුවගෙන ආවා. ඉතින් ඒ වුණාට මේ මිනිස්සයා කොහෙන් ගියාද මොකද උනේ කියලාවත් හිතා ගන්න බැරුව ගියා. ගොඩක් මිටි මහතයි. මූණ විකෘති වෙලා බලන්න පුළුවන් මූණක් නෙමෙයි. ඉන් පසුව ලංකාව ප්‍රදේශ කීපයකින් නිත්තෑවන් ගැන කටකතා අහන්න දකින්න ලැබෙනවා. මේ කටකතා ඇත්තක්ද බොරුවක්ද කියන එක තාම අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැන් විද්‍යාවෙන් හිටියා. ඉන්නේ ඉන්න වෙලාවේ නිකන් දරගොඩ න්‍යා කරන අවුස්සන හද්ද. ඊට පස්සේ මම බලනකොට මේ ගිනි කොටේ ආන් අරගෙන තිබුණේ විසි කරලා. ඊට පස්සේ මම බය වෙලා කෑ ගහගෙන නැගිට්ටා. නැගිටලා ටෝච් එක අල්ලගෙන ඔය වගේ උතන හිටගෙන ඉන්න. මම කෑ ගහනකම් ඉඳලා ඇහෙල්ලුනේ වන්නේ මම දිහා බලාගෙන හිටියා. අඩි දෙකමාරක් විතර වගේ තමයි උස. කට නිකන් ගොරකලෙල් දිග වගේ රතුම රතු පාට. කොන්නේ මේ හරියට විතර වවලා මූණ නිකන් මොක්කන් මුණ වගේ ඉදිලා. මූණට තමයි පයවේ. මම පෙරදීනේ උඩ 12 විතර මට ඉඳන් සද්දක් ඇහුණා. ඊට මම නැගිටලා දීලා ටොත් එක උඩ සිටි මිනිහා ඉන්නවා කතා කරෙත් නෑ. මට අල්ල ගන්න ඕනේ කියලා හිතන පිනම පෙළු තුනකින් පල්ලෙහාට බංගුට ටොත් එක ගන්න දුවන්න ගත්තා. මේ වීඩියෝ නම් ඔබට බොහොම ස්තුතියි. මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. ඔබට සුබ දවසක්.